මේක කරකවල තමයි ඉතින් මං ඩිගා නටන්නේ. වෙන කරන්න දෙයක්වත් නැහැ නේ ඉතින් අපිට. ආරංචියක් ආවා ටිකක් ෆේඩ් වෙච්ච වෙහිකල් එකක් නවගමුවේ තියෙනවා කියලා. ඉතින් අපි නවගමුවට ආවා. ෆේඩ් වෙලා ගුවට මේ වාහනේ ලොකුවටම ෆේඩ් වෙලා නැහැ. කස්ටමර් මේ වාහනේ හොඳට පාවිච්චි කරලා තියෙනවා. හොඳට පාවිච්චි කරන නිසා තමයි කට්ටම් පොලිසිය උත් කරලා තවත් ලස්සනට මේ වාහනේ තියාගන්න හදන්නේ කස්ටමර්. පේන්ට් එකක් දැක්ක පළියට අපි ලෙලි පට්ටම් වෙන්න කපන්නේ නැහැ. හැබැයි මේ වගේ තින්ත පැල්ලම් වලට නම් අපෙන් ගැලවීමක් නැහැ. මේ විදිහට තමයි සෑන්ඩ් පේපර් කරාට පස්සේ තියෙන්නේ. ගොඩක් අය අහන්නේ මගෙන් පේන්ට් එක කට් කරාම පේන්ට් එකට ඩැමේජ් එකක් වෙනවද කියලා. අපි අනිවාර්යයෙන්ම කට් කරන කලින් වාගේ පේන්ට් එක බලනවා මොන වගේ තත්ත්වයක තියෙන්නේ කියලා. එහෙම බැලුවට පස්සේ තමයි අපි යූස් කරන සෑන්ඩ් පේපර් එක තීරණය කරන්නේ. මොකද ඔයාලට අපි తాවකාලික මැජික් පෙන්නලා වැඩක් නැහැ. ෂයින් වෙනවා වගේ වාගේ පේන්ට් එකත් ආරක්ෂා වෙන්න ඕනි. ඉතින් මෙන්න දුන්න අවුට්ලුක් එක. ඉතින් දැන් ජපානෙන් ගෙන්නවා වගේ තමයි මෙන්න දීලා තියෙන හොඳම අවුට්ලුක් එක මේ වෙහිකල් එකට අපි කිසිම ෆිල්ටර් එකක් ඉෆෙක්ට් එකක් ඇඩ් කරලා නැහැ. ඔයාලට නැචරල් විදිහටම බලා ගන්න පුළුවන් මොනතරම් අපි හොඳට ෂයින් කරලා තියෙනවද කියලා වහනේ. සාමාන්‍ය වෙහිකල් එකට බොඩි බොෂ් එකක් දැම්මට පස්සේ හොඳ වැක්ස් එකක් යූස් කරනවා නම් ෂයින් එක ගොඩක් දුරට ආරක්ෂා වෙනවා. කට්ටම් පොලිෂ් එකක් කරාට පස්සේ අනිවාර්යෙන් වැක්ස් එකක් යූස් කරන්න. එතකොට තමයි වාහනේ ෂයින් එක ගොඩ කාලයක් අල්ලලා හිටින්නේ. නැත්තම් ඉතින් හැමදාම එක එක ෂැම්පු දදායි හොද හිටියොත් නරිය හේතු වගේ තිය කාලයක් යද්දී ඉතින් අපි කට්ටම් පොලිසියක් කරාට පස්සේ ඒ සම්බන්ධ ඕනිම ගැටලුවක් තිබ්බොත් අපිට කතා කරන්න පුළුවන් ඔයාලට ඕනි වෙලාවක. පේන්ට් සම්බන්ධ විසඳන්න බැරි ප්‍රශ්න නැහැ. අනිවාර්යෙන් මේ ප්‍රශ්න ඕනික විසඳ ගන්න පුළුවන්. එහෙනම් ඔයාලා පරිස්සමට ඉන්න.